Please. කොහොමද මේ? Please. guys දැන් අපි ටිකට්ස් ගත්තා. කොච්චර ආස වුණත් එයාලට ඒක වදයක් වෙනවා. Oh my gosh. අයිකා. අනේ බේබ් මට බෑ. Oh my god guys. අපි වාහනේ මෙතන පාක් කරා මොකද පාකින් ස්පේස් අවේලබල් නැහැ ගොඩක් තැන්වල. ලස්සන සන්සෙට් එකක්. හම්මෝ සීතලයි. අද වැඩි සීතල දැනෙන්නේ නැහැ. හොඳටම වහගෙන ඉන්නේ මුළු ඇඟම. මේ වීඩියෝ එකෙන් පේන තරම් ඇත්තටම සුන්දර නැහැ මේ සීතලත් එක්ක. සීතල රටවල් වල ජීවත් වෙන කට්ටියට මේක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේක සෑහෙන ඒගොල්ලන්ට වදයක් වෙලා තියෙනවා. මල්ලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ Click 1. Hey guys, ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගුදාවරි වල view point එකට. ඉතින් මේ පැත්ත අපි අර කලින් හිටියට වඩා ගොඩාක් සීතලයි. ඉතින් ඒත් එක්කම මුළු ගෝදාවරියම මවුන්ටන් view එක අපිට අර අතන තියෙන view point එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා බලමු view එක මොන වගේද පේන්නේ කියලා. ඉතින් guys අපි තිබිලිසි ඉඳන් ගෝදාවරි වලට එන ගමන් මෙන්න මේ ලස්සන view එක බලාගෙන තමයි ආවේ. ඉතින් ඒක හරියම ලස්සනයි. ඔයගොල්ලන්ට මේ පේනවා වගේ mountains වලින් වට වෙලා හිම වැටිලා. ඉතින් ජීවිතේ එකම එක පාරක් හරි මේ view එක බලන්න ඕනේ කියලා මට ඩ්‍රීම් එකක් තිබුණා. හම්මෝ සීතලයි. අද වැඩි සීතල දැනෙන්නේ නැහැ. හොඳටම වහගෙන ඉන්නේ මුළු ඇඟම. මේ හිම වැටෙනවා. ගයිස් ඔයගලන්ට පේනවා ඇතිනේ. තස්සි බබා මොකද කියන්නේ හිම වැටෙන එකට? ඕනේ වන්ද මට තේරෙන්නේ නැහැ. එච්චරට ලස්සනයි. සෑහෙන ලස්සනයි. මේ අපි යනවා ඈත ඔයගලන්ට වීඩියෝ එකේ මෙහෙම පෙන්වුවට පෙන්වන්නේ නැහැ. පේන්නේ නැහැ. අපි එතනට ගිහිල්ලා පෙන්වන්නම් මේ කේබල්ස් කා එක්ස්පීරියන්ස් එක ගන්න යන්නේ. මේ තස්සි බබාට කේබල්ස් කා වල යන්න ඕනේ කිව්වා. හැබැයි අද කේබල්ස් කා විතරයි යන්න වෙන්නේ. මොකද පැරාසීලින් කරන්න වෙදේ කවුල්. මොකද ෆොග් එකත් වැඩි අනිත් එක ස්නෝ රේන් එකකුත් තියෙනවා. ඒ නිසා we don't අවුල්. think we can do paragliding and also but we can enjoy cable car. අපි ගිහිල්ලා බලමු. අපි වාහනේ මෙතන පාක් කරා මොකද පාකින් ස්පේස් අවේලබල් නැහැ ගොඩක් තැන්වල. කොච්චර ආස වුණත් එයාලට ඒක වදයක් වෙනවා. පේනවනේ. ඉතින් මේවා ක්ලීන් කරන්න ඕනේ. හැම තැනම හිම වැල්ලා තියෙන්නේ. හිම වැටෙනවා. මේ වගේ නම් අන්න ගොඩක් ලිස්සන් නැහැ වගේ බලන්න. ඉතින් guys ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ වීඩියෝ එකෙන් පේන තරම් ඇත්තටම සුන්දර නැහැ මේ සීතලත් එක්ක. ඒ වගේම මේ හිමේ ඇවිදිනවා කියන එක, ඒ වගේම හිමේ ඉන්නවා කියන එක. දැන් සීතල රටවල් වල ජීවත් වෙන කට්ටියට මේක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේක සෑහෙන ඒගොල්ලන්ට වදයක් වෙලා තියෙනවා. දැන් අපි උනත් දැන් ඇවිදිද්දි හරි පරිස්සමට ඇවිද්දී. අපි ෂූස් දාගෙන කොච්චර ගියත් අර ලිස්සනවා කියන දේ හිතට එනවා. මොකද එච්චරට ටිකක් අමාරුයි මේ හිමේ ඇවිදින්න නේද මේ? ඔව් දැන් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පේනවා ඇති අපි පොඩ හිමින් ඇවිදිනවා. ටිකක් ඉස්සරහට යන්න මේ ස්නෝ වැඩි. එතකොට අපිට තවත් පොඩ්ඩක් ඒක මේ ඩේන්ජරස් වැඩි වගේ කියලා අපිට තේරෙනවානේ. ඔව් ඊට පස්සේ අපි වාහනේ පාක් කරලා පොඩ්ඩක් ඇවිදගෙන එන්න ඕන වුණා මේ ස්කී රිසෝට් එකට මේ ස්කී ඇක්ටිවිටීස් කරන්න. ඉතින් එදා පොඩ්ඩක් වෙදර් එක එච්චරම හොඳ දවසක් නෙමෙයි අපිට අපේ හිතන් හිටපු ඇක්ටිවිටීස් කරන්න නේද මේ? ඔව් ක්ලවුඩි වැඩි දවසක් මේ කොහොම හරි අපි ඇක්ටිවිටීස් කරේ නැත්තේ නෑ. අපි ඒ ටික ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම් නේ. ඔව්. We have big ATV cars, you see? Big cars, so I can explain you about everything if you're interested. ඉතින් guys මේ තියෙන ස්කී රිසෝට් එක. ඉතින් මෙතන ගොඩාක් ස්කී ඇක්ටිවිටීස් තියෙනවා. මේ ඔයගොල්ලෝ දකින්නවත් වගේ මෙතන මේ තියෙන්නේ ස්නෝ ස්කේටිං. ඉතින් ඒකට සාමාන්‍ය එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ට තමයි මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මේ වගේ ෆන් ඇක්ටිවිටීස් මේ මෙතන තිබුණා. ඉතින් අපි මුලින්ම කරේ හිමේ කේබල් කාවල යන්න ඕන කියන එක්ස්පීරියන්ස් එක ගන්න තමයි දැන් මේ අපි දෙන්න යන්නේ. guys දැන් අපි ටිකට්ස් ගත්තා. per person මේක 20 ලාරි
නේද බේ? ඔව් 1 person 20 ලාරි. එතකොට 2 person 40 ලාරි වෙනවා. 40 ලාරි වෙනවා. ඉතින් අපි කලින් අතන මේ අපි තිබිලිසි සිටි එකේ කේබල් කා කැබින් එක නේද ඒක? කේබල් කාර් එකේ අපි ගියේ ක්ලෝස් කරලා තියෙන එකේ. ඔව් කැබින් දැන් යන්නේ අපි කේබල් කාව ඕපන් එක. මේගොල්ලන්ගේ දෙකක් තියෙනවා මෙතන. දැන් අපි වීඩියෝස් වල ඔයගොල්ලන්ට පෙන්නනවානේ. කේබල් කාව ඕපන් එකයි ඕපන් නැති එකයි තියෙනවා. දැන් ඕපන් නැති එක අපි ඕල් ඩිප්ලිස් වල ගියා. ඒ එක්ස්පීරියන්ස් එක ඉතින් ඇතුලේ නිකන් යන තියෙන්නේ. දැන් මේ ඕපන් එක පොඩ්ඩක් රිස්කි නැහැ. ඒක පොඩි එක්ස්පීරියන්ස් එකක්. Experience එකක්. වටින ගමන් දෙපැත්ත බල බල අපිට යන්න පුළුවන්. අරක වහලානේ තියෙන්නේ. So ඉතින් let's අපි go and see. බලමු ටිකට්ස් අරගෙන තියෙන්නේ ටිකට්ස් දෙකක් යනවා ඊට වඩා නම් අද ගොඩාක් සීතලයි. සහ මේ ස්නෝ ෆෝල් වෙනවා. ඒ කියන්නේ ස්නෝ වැටෙනවා දැන්. ඉතින් ඒ නිසා ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක්. අනිත් එක මේ අත් ඔක්කොම නම් වෙලා තියෙන්නේ දැන්. මේ මට සීතල වැඩි නිසා මම මේ උණුවල් ඔක්කොම වහගෙන ඉන්නේ guys. හිතා ගන්න කොච්චර සීතලද කියලා. යා. මේ ඉන්නේ අර ඕපන් එක නෙමෙයි ක්ලෝස් කරලා තියෙන කේබල් කාර් එක තමයි මෙතන තියෙන්නේ. මෙතනින් යන්න. ඕපන් එකේ හැපෙද තියෙන්නේ. අපි යන්නේ ඕපන් එකේ. No. Ah. Okay. Dang. Mama. ගයිස් මේ කේබල් කායක දැක්කට පස්සේ නම් මට මාර විදිහට බය හිතුණා. මොකද මේක ඕපන් කරලා තිබුණේ සහ අපි දෙන්න විතරයි යන්න හිටියේ. ඉතින් ටිකක් වෙලා ඉඳලා යනවාද කියලා හිතනකොට ඉන්ස්ට්‍රක්ටර් කිව්වා යන්න කියලා. ඉතින් ඊට පස්සේ වෙච්ච දේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට ඉස්සරහට බලන්න පුළුවන්. කොහොමද මේ? මේ තියෙන ගයිස් අපි දෙන්න ඇත්තටම බය වෙලා මේක වහගන්න ක්ලෝස් කරගන්න බැරුව දඟලපු වෙලාව දෙන්න හොඳටම බය වෙලා තමයි හිටියේ. මේ ඒක වචන වලට එක්ස්ප්ලেইন කරන්න හරි අමාරුයි. මාරම බය වෙල්ලක් ගයිස්. හරි ඕකේ බය වෙන්න එපා. මේ පැත්ත බලන්න. Don't be scared. ගයිස් මේ don't be scared කිව්වට මෙයාත් මාර විදිහට බයයි heights වලට. ඉතින් මම නම් ගොඩක් මේ බය වෙන්න හේතුව තමයි මේක උඩට යනකොට නිකන් පොඩ්ඩක් පැද්දෙනවා සහ පහළ බලද්දි මට මාරම බයයි. Oh my god. අනේ බේබ් මට ඉතින් ගයිස් මේ බයවීම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ වීඩියෝ එක බලනකොට ඒක හොඳටම තේරෙනවා කවුද හොඳටම බය වෙලා ඉන්නේ කියලා. මාවත් ඇත්තටම බය කරනවා. අපි කොහොම හරි ඕල්මෝස්ට් එතනට ආවා උඩටම. ගයිස් කියන්න ඕනේ මෙතනින් ගොඩාක් මේ කේබල් කාර් වලින් උඩට එන්නේ මේ ස්නෝ ස්කේටිං කරන අය පහළට යන්න. ඉතින් අපි දෙන්න නම් උඩට ආවේ මෙන්න මේ විදිහට නටන්න. ගයිස් ඇත්තටම මාර සීතලයි. මාරම සීතලයි. මේ මොනවල රතු වෙලා තියෙන්නේ මේ. අම්මෝ මේ වීරනවා. අයිස් මිදිලා. ඉතින් ගයිස් මෙන්න මේ විදිහට තමයි අපි දෙන්න ස්නෝ වල පිස්සු නැටුවේ. ඉතින් හොඳම දේ කියන්නේ එතන එහා පැත්තේ තිබුණා කොෆි ෂොප් එකක්. ඉතින් එතනින් අපිට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකත් අපි දෙන්නට ඕනම විදිහට දුන්නා. ඉතින් අපි දෙන්නට ඕන විදිහට එන්ජොයි කරන්න. ඕ දැන් එනේන අනිත් හැමෝම මොකද කරන්නේ? ඒගොල්ලෝ එතනින් පහළට යනවා ස්නෝ ස්කේටිං වලට යනවා. දැන් අපි එහෙම නෙමෙයිනේ ආවේ. දැන් අපි ආවේ මෙතන පොඩ්ඩක් එන්ජොයි කරලා එහෙම යන්න කියලා. ඉතින් අපිට මියුසික් එකක් සෙට් වුණා. අපි මෙන්න මේ විදිහට ඩාන්ස් කරා, උඩ පැන්නා, නැටුවා, වඩාගත්තා. ඔව් ඇති වෙන්න නැටුවා. ඉතින් මං හිතන්නේ මම හිම කාපු නැති එක විතරයි කරේ. සීතල වැඩි. අපි සෑහෙන එන්ජොයි කරා. අපි වීඩියෝස් කරා. දැන් ෆොටෝස් ගන්න try කරා. බැරි වුණා නේ. How are you? Great, how are you? Where are you from? Israel. Israel. So you have experience for this snow skating? All right, see you, bro. See you. Take care. See you. Bye. You're gonna have a very cool video. Of course. Thank you, bro. Guys, I superior smell එකක් එන්නේ. කොහොමද නිකන් ස්නෝ වලින් වට වෙලා තියෙන කඳු අතරින් ඉන්නකොට මේ වගේ බාබිකියු එකක් දානකොට ඒ දැනෙන ෆීලිං එක ගන්න බෑ guys. ඇත්තටම මෙතන ඉන්නකොට මාර සනීපයි නේ. Yeah. සුව දෙනවා. මේ වටේ Lot of fun here.
Yeah, of course. So මෙන්න mountains තියෙනවා. මෙතන දැන් මේ mountains එකක් වැහිලා තියෙන්නේ. අර පැත්තෙන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ area එක කොහොමද කියලා. අපි මේ උඩටම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මීට වඩා උඩ තියෙනවා. එතනින් එහාට යන්න කොහොමද කියලා හිතා ගන්න බෑ. ඊට පස්සේ guys අර coffee shop එක ළඟ මෙන්න මේ විදිහේ barbecue එකක් තිබුණා. ඉතින් අපි දෙන්නට මෙතන warm up වෙන්නත් පොඩ්ඩක් හොඳයි කියලා හිතුණා. මොකද අපි දෙන්න ගොඩාක් freeze වෙලා හිටියේ. ඊට පස්සේ අපි දෙන්න මෙතනින් coffee දෙකකුත් අරගෙන coffee දෙකක් enjoy කරා. අපි දෙන්න beef fans නෙමේ නිසා barbecue enjoy කරන්න ඕනේ නැහැ. අපි දෙන්න coffee දෙකක් enjoy කරා. හැබැයි ඒ අතරතුරේදී මේ වගේ coffee එකක් දාන ගමන් මේ වගේ barbecue එකක් ආව කොහොමද? ඉතින් guys අපි හොඳට එන්ජොයි කරලා ඊට පස්සේ ආපහු කේබල් කායකෙම පහලට ගියා. මේ දකින්න view එක දකිද්දි මට ඇත්තටම මතක් වුණේ අපි අර ප්ලේ කරපු පොඩි කාලේ ප්ලේ කරානේ IGI Commandos game. අන්න ඒ වල තිබ්බ ඒ තැන් වගේ තමයි මට දැක්කේ. ඒක මාරම ලස්සන view එකක් guys. ඒක බලන් ඉන්න ආස හිතෙනවා. ඔයගලන්ටත් එහෙම වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් guys අපි ඊට පස්සේ ස්නෝ වල ගොඩාක් එන්ජොයි කරලා අපි පහලට ආවා. ඉතින් පහලට එනකොට මෙන්න මේ වගේ ලස්සන සන්සෙට් එකක් තිබුණා. ඉතින් මෙතන මාරම ලස්සනයි. මට නිකන් දැනුනේ අර හින්දි ෆිල්ම් වල අපි ඉස්සර දකින ලොකේෂන්ස් තියෙන ඒ වගේ. ඉතින් මේ තියෙන්නේ ගුදාවරි view point එක. ඉතින් අපිට ඕන වුණා මුළු ගුදාවරිම view එක බලන්න මෙන්න මෙතන view point එකට එන්න. ඉතින් සම්පූර්ණ mountain view එක මෙතන view point එකට ආවම පේනවා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි එතන පහළ view එක බලන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ හදලා තිබුණේ. ඉතින් හරිම ලස්සනයි. එතන හරිම aesthetic look එකක් තමයි එතන තිබුණේ. ඉතින් මේ විදිහට තමයි view එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඇත්තටම guys මේ view එක දකිද්දී අර කලින් කිව්වා වගේ හින්දි movies වල අපි දැකපු ලස්සන තැන් තියෙන්නේ. අන්න ඒව මතක් වෙනවා. විශේෂයෙන්ම මේ ශාරුක් ખાන් හිටපු movies වල මේ වගේ ලස්සන තැන් මේ මම දැකලා තියෙනවා. ඉතින් ඒවද මන්ද ඒ වගේ කියලා මට නිකන් තේරෙනවා. ඒ තැන් නෙමේ. හැබැයි එහා ලස්සනයි. එහා සමානයි. මොකද මේක මං හිතන්නේ හොඳම ටයිම් එකේ අපි මේ view point එකට අවිලා තියෙන්නේ sunset එකත් එක්ක. sunset එකත් එක්ක මාරම ලස්සනයි. ඒක වෙනම ලස්සනක් තියෙන්නේ. මොකද අපි අර cables car වල යනකොට ඒ හරියේ ටිකක් sunset එකත් එක්ක ගියොත් ඒ view එක බලන්න බෑ. හැබැයි මෙතන sunset එකත් එක්ක මාරම ලස්සනයි. ඉතින් guys ඊට පස්සේ අපි දෙන්න මේ ලෑස්ති වෙන්නේ හොටෙල් එකට යන්න. මේ පේනවනේ මේ වැටි යනවා. ඒ අතරතුර මට මෙන්න මේ යාළුවොත් හම්බුණා. හෝස්ලව හම්බුණා. ඉතින් හරිම ලස්සනයි. එතනත් පොඩ්ඩක් ඉතින් ඒගොල්ලන්ව පෙට් කර ඉඳලා ඊට පස්සේ ඔයගොල්ලන්ට ඉස්සරහට බලන්න පුළුවන් අපේ room view එක මොන වගේද කියලා. මේක තමයි අපේ room එක. guys අපේ view එක හෙට අපි දෙන්න නැගිටින්න යන්නේ this beautiful view. මම හිතනවා ඔයගොල්ලන්ට පෙනේ කියලා. නැතිවත් අපි උදේට පෙන්නන්න. Oh my god guys, look at our view. We have a beautiful mountain view. We will see you in the morning how the view look like. Hey guys, good morning. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ අපේ morning view එක මොන වගේද කියලා. ඉතින් guys ඊයේ ඔයාලා දැක්කනේ අපේ room view එක මොන වගේද කියලා. ඉතින් මේ තමයි morning view එක. morning view එක මාරම ලස්සනයි. ඉතින් view එක බලන්න ඕන නිසාම ටිකක් උදේම නැගිට්ටා. මේ ඕගොල්ලන්ට පේනවත් වගේ අපි හිටපු hotel එක වටේටමත් mountain තිබුණා. ඒත් එක මේ වගේ snow වැටිලා මාරම ලස්සනයි. ඉතින් මේ විදිහට තමයි අපේ morning view එක අනිත් පැත්තෙන් බැලුවාම හරිම ලස්සනයි. මේ පේනවත් වගේ මට කියන්න තේරෙන්නේ ඒ තරමටම ලස්සනයි. ඊට පස්සේ අපි දෙන්න morning view එකත් enjoy කරලා අපි දෙන්න ගියේ breakfast ගන්න. breakfast එකට නම් මාරම ලොකු spread එකක් තිබුණා compared to our other hotels. ඉතින් ඒ නිසා අපි දෙන්න breakfast එක enjoy කරන්නත් හොඳම spot එකක් හම්බුණා. ඉතින් mountain view එකයි ඒත් එක්කම snow view එකත් බලාගෙන මේ තමයි ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙන්නේ අපේ breakfast spread එක.
ඉතින් අපි දෙන්න බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න මෙන්න මෙතෙන්ට තමයි ආවේ. මේ ඔයගොල්ලන්ට පේනත් වගේ ලස්සන view එකක් තිබුණා අපි දෙන්නට බ්‍රෙක්ෆාස්ට් එක enjoy කරන්න. එදා ටිකක් අපි දෙන්න early morning නැගිට්ටා view එක බලන්නත් එක්කම. ඒත් එක්කම guys අපි දෙන්න එදා stay වුණේ Best Western hotel chain එකක. ඉතින් ඒක හෝටල් එකක. ඉතින් හෝටල් එකත් ෆැසිලිටිස් අතින් බැලුවම ඕවරෝල් හැමදේම හොඳයි. ඊට පස්සේ අපි දෙන්න මේ චෙක් අවුට් වෙන්න තමයි යන්නේ. ශෂි බාබෝ අපි යන්නයි හදන්නේ. අපේ කායක සම්පූර්ණයෙන්ම ස්නෝ වලින් වැහිලා තිබ්බේ. දැන් ස්නෝ ඔව් අද ඇවිල්ලා මේ ඇත්තටම ක්ලවුඩි එකක් තියෙන්නේ. අපි ඇක්ටිවිටිස් ඔක්කොම කරේ නැහැ. අපි දෙන්න හැබැයි අපි දෙන්න උකට එන්ජොයි කරා. සෑහෙන එන්ජොයි කරා. හැබැයි මට උමනාව තිබ්බා මේ පැරා ගයිඩින් කරන්න මේ බබියට. හැබැයි ඉතින් කැමති වුණෙත් නැහැ සහ මෙහි අද වෙදේක එච්චර හරි නැහැ. මම විදිහට දැකි මේ ඒ කියන්නේ මේක ලස්සන ඇත්තරම මේ සන්සෙට් එක කියන්නේ මේ ඒ කියන්නේ ඉරෙලියක් තියෙන්න ඕන. සන්සෙට් එක කියන්නේ ඉවිනිං එකේදී මම කියන්නේ මම කියන්නේ දවල්ට පොඩ්ඩක් අර ඉරෙලිය වැහලා තිබ්බහම ස්නෝ එකත් එක්ක එතකොට පොඩ්ඩක් ෆොටෝස් ගද්දි වීඩියෝස් ගද්දි හොඳයි සහ වෙදේක මේ පර ගයිඩින් කරන්න ඒවට හොඳයි. ඉතින් අද එහෙම දවසක් නෙමෙයි. ඒ හින්දා අපි කේබල් කාර් විතරක් ගියේ. හැබැයි අපි එන්ජොයි කරා සෑහෙන නේ. ඔව් ඒක තමයි එහෙම ලොකුවට කියන්නේ අපි දැන් ඇති තරම් අපි එන්ජොයි කරා. එහෙම ලොකුවට කියන්නේ පැරා ගයිඩ්ලින් එක තියෙනවා. ඊට පස්සේ තව කේබල් කාර් තියෙනවා. අපි කේබල් කාර් දෙකම කරා. ඉතින් හොඳ එක්ස්පීරියන්ස් එකක්. අපි එහෙනම් මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. අපි අලුත් බ්ලොග් එකකින් අපි හම්බ වෙනවා. මොකද මේ අපිට උමනාවක් තියෙනවා තව වීඩියෝ එකක් කරන්න වෙනම බ්ලොග් එකක් විදිහට අපි ඒකෙදි හම්බ වෙමු. එහෙනම් අමතක නැතුව අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් thank you අපේ වීඩියෝ එක බැලුවට. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Click 1